Hello everyone, welcome to SL Movie Center. හොඳ අද මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ඔයාලා බලන්න ඕන top 10 animated movies. ඔක්කොම ටික 2024 ආපු ඒවා. හොඳ අපි දැන් ලිස්ට් එක start කරමු. හොඳ අපේ ලිස්ට් එකේ 10 වෙනි ස්ථානට තියෙන්නේ Thelma the Unicorn, fun comedy category movie එකක්. මේකට IMDb rating 5.8 හම්බෙලා තියෙනවා. Netflix වලින් තමයි release වෙලා තියෙන්නේ. මේක musical family category එකට හොඳ movie එකක්. ඒ වගේම ගොඩක් kids පැත්තට අරගෙන animated movie එකක්. මේ movie එකේ main concept එක පොඩි pony කෙනෙක් ඉන්නවා අශ්වයෙක්. ඉතින් එයාට singing කරන්න ගොඩක් ආසයි. ඉතින් එයාට ලොකු stage වල එයාට perform කරන්න අවස්ථාව හම්බෙන්නේ නැහැ. ඒ අන්තිමට එයාගේ ඇඟේ පාටක් ගාගෙන ඒකත් accidentally ඉදු වෙන්නේ. ඊට පස්සේ එයාව හැමෝම යුනිකෝන් කියලා හිතා ගන්නවා. ඊට පස්සේ එයා හොඳට famous වෙනවා. හැබැයි මගදී ඒ රහස හෙළි වෙනවා. ඊට පස්සේ එයාගේ musical career එක ඉදිරියට යනවාද නවතිනවද ඒක මේ movie එක බලලා දැනගන්න. මේක mainly kids category movie එකක්. බයිටින් normally family කට්ටියත් එක්ක enjoy කරලා බලන්න පුළුවන්. එක්කලා බලන්න. දැන් අපේ list එකේ 9 වෙනි ස්ථානට තියෙන්නේ Spellbound. මේකට IMDb rating 5.7 හම්බෙලා තියෙනවා. ඉතින් මේ movie එක හොඳ fantasy ලෝකයක් පෙන්නනවා. මේකේ ඉන්න main actress තමයි princess. එයාගේ දෙමව්පියෝ monsters විදියට බවට හැරෙනවා. ඉතින් ඊට පස්සේ kingdom එක run කරන්න බැරි වෙනවා. එයාලගේ දෙමව්පියෝ monsters වුණා හින්දා. ඉතින් ඊට පස්සේ මේ චූටි දුව එයාගේ දෙමව්පියෝ ආයිත් human විදියට පත් කරන්නේ එක movie එක බලලා දැනගන්න. මේ movie එකේ හොඳ message එකක් දෙනවා. the family bonding category එකට ආත් movie එකක්. check කරලා බලන්න. දැන් අපේ list එකේ 8 වෙනි ස්ථානට තියෙන්නේ Orient and the Dark. මේකට IMDb rating 6.3 හම්බෙලා තියෙනවා. හැබැයි මේ movie එක නම් පොඩ්ඩක් highly recommended movie එකක්. මොකද කිව්වොත් පොඩි ළමයින්ට dark කියන දේ, ඒ කියන්නේ අඳුරු කියන දේ ගොඩක් බයයි. ඉතින් මේ movie එකේ dark කියන දේ පොඩි ළමයින්ට කැමති විදිහට concept එකක් විදිහට තමයි මේ movie එක හදලා තියෙන්නේ. අඳුරු කියන දේ නැති වුණොත් මොනවද වෙන්නේ? ඉතින් ඒවා movie එක බලලා enjoy කරන්න. හොඳ adventure animation comedy category එකට හොඳ animated movie එකක්. film එකේ හොඳ twist තියෙනවා. ඒ අනිවාර්යෙන් check කරලා බලන්න. හොඳ අපේ list එකේ 7 වෙනි ස්ථානට තියෙන්නේ Despicable Me 4. ඉතින් මේකට IMDb rating 6.2 හම්බලා තියෙනවා. මේක Despicable Me කියන main animated movie එකේ 4 වෙනි part එක. මේ main movie එකේ වර්ධන ඇති minions කියලා જાතියක්. මෙයාලව control කරන්නේ ගුරු කියන character කෙනෙක්. එයාගේ අතීතයේ සිදුවෙච්ච සිදුවීමකින් අතුරෙක් ඇති වෙනවා. එයාගෙන් බේරෙන්න මෙයාලා හැමෝම තව තැනකට යනවා. ඊට පස්සේ අතුරකින් දිවන අනතුරු ඒකින් බේරුණාද නැද්ද කියන දේ මේ movie එක බලලා දැනගන්න. enjoy කරන්න. හොඳ family හොඳ entertainment තියෙන animated movie එකක්. highly recommended. අපේ list එකේ 6 වෙනි ස්ථානට තියෙන්නේ Kung Fu Panda 4. මේකට IMDb rating 6.3 හම්බෙලා තියෙනවා. මේ movie එකේ main concept එක තමයි අපේ Kung Fu Panda and Dragon Warrior කෙනෙක් එයාට ඒකින් විශ්‍රාම යන්න ඕන කියලා හිතනවා. ඒ තාමතරට වෙන කෙනෙක් බාර දෙන්න එයා තෝරගන්නවා. හැබැයි ඒ වෙලාවේදී තවත් අලුත් හතුරෙක් ඇති වෙනවා. ඒ හතුරු තමයි කැමිලියෝන්. ඉතින් එයාට තියෙන පවර් එක තමයි shape shifting. ඒ වගේම Kung Fu Panda කලින් පරද්දපු පටන්කරුවන්ගේ පටන් ශිල්පත් එයාට ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ එයා Kung Fu Pandaට challenge කරනවා. මේ challenge එකෙන් Kung Fu Panda දින්නද නැද්ද? ඒවා මේ movie එක බලලා enjoy කරන්න බලලා නැත්නම් ඉතින් අනිවාර්යයෙන්ම හොඳ movie එකක්. the animation fun category the message තියෙනවා. ඒ කලින් part වලට වඩා මේක ටිකක් average තමයි. ඉතින් check කරලා බලන්න පුළුවන්. හොඳ අපේ list එකේ 5 වෙනි ස්ථානට තියෙන්නේ Ultraman Rising. මේකට IMDb rating 6.9 හම්බෙලා තියෙනවා. ඉතින් මේ Ultraman කියන්නේ ගොඩක් ආපු super hero movie එකක්. එයා ඉස්සර ආපු super hero ට දැන් වයසට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යාගේ පුතාට තමයි ඊළඟ Ultraman power එක ලැබෙන්නේ. ඉතින් ඒක යා කොහොමද handle කරන්නේ? ඊට පස්සේ අන්තිමට Ultraman කෙනෙක් වෙනවද? ඒක මේ movie එක බලලා enjoy කරන්න. හොඳ action pack animated movie එකක්. එක්කලා බලන්න පුළුවන්. හොඳ අපේ list එකේ 4 වෙනි ස්ථානට තියෙන්නේ Moana 2. මේකට IMDb rating 7.1 හම්බෙලා තියෙනවා. මේක ඉදිරියේදී වෙනස් වෙන්නත් පුළුවන්. දැන් තමයි release උනේ. ඉතින් මේ movie එකත් ආයෙම ඔයාලට Moana 1 part එක ඔයාලා කැමති නම් මේ Moana 2 එකත් ඒ අනුවම ඉදිරියටම හදලා තියෙනවා. ඒකට වඩා ගොඩක් visual entertainment විදියට අරන් තියෙනවා. ඉතින් මේක ඔයාලා හොඳට family කට්ටියත් එක්ක enjoy කරලා බලන්න පුළුවන්. highly recommended. එක්කලා බලන්න. හොඳ අපේ list එකේ 3 වෙනි ස්ථානට තියෙන්නේ Inside Out 2. මේකට IMDb rating 7.6 හම්බෙලා තියෙනවා. ඉතින් මේකේ first part එකත් හොඳයි. දෙවෙනි part එකත් ඊට වඩා හොඳ concept එකක් විදියට අරන් දෙන්නේ. මොකද මේකේ ඉන්න පොඩි කෙල්ලගේ හිත ඇතුලේ සිදුවෙන
සිදුවීම් තමයි ජීවියෝ විදියට එයාලා හැසිරෙන්නේ. ඉතින් මේ මදිවට මේ පුංචි කල්ලා දැන් ලොකු වෙලා ඉතින් එයාට දැන් හිතෙන දේවල් ඒකට අනුව 아무තු ජීවි කට්ටියක් එනවා. ඉතින් ඊට පස්සේ වෙන දේ මේ මූවි එක බලලා එන්ජොයි කරන්න. ඉතින් මේ මූවි එක කිඩ්ස් කට්ටියත් එක්ක ෆැමිලි කට්ටියත් එක්ක හොඳට එන්ජොයි කරලා බලන්න පුළුවන්. ඉතින් කිඩ්ස්ලත් එක්ක නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන. මොකද එයා ලොකෝ නම් පස්සේ ඉතුවිලි වෙනස් වෙනවා. ඒවා මේ මූවි එකේ හොඳට අරන් තියෙනවා. එක්කලා බලන්න highly recommended. හොඳ අපේ ලිස්ට් එකේ දෙවෙනි ස්ථානයේ තියෙන්නේ Transformers 1. ඒකට IMDb rating 7.6 හම්බෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපිට Optimus Prime, Megatron ඔය Transformers live action movie එක බලුවා නම් ඔයාලා දන්නවා ඇති ඒකේ prequel story එකක් තමයි මේක. ඉතින් මේ movie එකේ main concept එක තමයි Optimus Prime ට Megatron කොහොමද හතුරු වුනේ. ඒක මේ movie එක බලලා දැනගෙන enjoy කරන්න. The animated action pack movie එකක්. ඉතින් highly recommended. check කරලා බලන්න. ඉතින් finally අපේ list එකේ පළවෙනි ස්ථානයේ තියෙන්නේ The Wild Robot. මේකට IMDb rating 8.3 හම්බෙලා තියෙනවා. ඉතින් මේ movie එකේ mainly concept එක තමයි සුපිරි. ඉතින් මේ movie එක බලුවා නම් ඔයාලා Wall-E කියන movie එකක් තියෙනවා. ඒක මතක් වේවි. මේක බලුවා නම්. හැබැයි මේක ඒ movie එකටත් ගොඩක් වෙනස් විදියට අරන් තියෙනවා. වනාන්තරයක මැද්ද මේ පුංචි robot අනතුරකට ලක් වෙනවා. ඉතින් යාට කරන්න මුකුත් නැහැ. රටේම ඉන්නේ සත්තු, බස්කොලන්, ඊපස්සේ ඒ වලට bonding වෙනවා. ඉතින් ඒ bonding වෙන එක ඉතින් එයා ඒකට හැඩගැහෙනවා. ඉතින් ඒ යානුව හැඩගැහෙන්නේ කොහොමද කියලා මේ මූවි එක බලලා හොඳට එන්ජොයි කරන්න. හොඳ concept එකක් තියෙන හොඳ මූවි එකක්. ඉතින් එයා වටේ ඉන්න සත්තුන්ව යාළු කරන්න ගොඩක් try කරනවා. හැබැයි එකපාරට සිදු වෙන්නේ නැහැ. මොකද මැෂින් එකක් ඉඳලා ඉතින් එයාත් එක්ක යාළු වෙන්න ටිකක් අමාරුයි. ඉතින් අන්තිමට එයා ගොඩක් උදව් කරලා එයාලත් එක්ක යාළු වෙන්න. ඉතින් උදව් කරනවා. ඊට පස්සේ ඒක දැකලා සතුනුත් මෙයාට යාළු වෙනවා. හොඳ animated movie එකක්. හොඳ concept එකක් තියෙන. අනිවාර්යෙන් family කට්ටියත් එක්ක හොඳට enjoy කරලා බලන්න පුළුවන්. highly recommended. check කරලා බලන්න. one of the best animated movie එකක් මේක නම්. so that's all guys. මේවා තමයි මම ගෙනාපු මේ අවුරුද්දේ ආපු top 10 animated movies. ඉතින් මේ වගේ තවත් top 10 movies මගේ YouTube channel එකේ playlist විදියට තියෙන check කරලා බලන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ දාන්න ඕන නම් අපේ channel එකට support කරන්න. ඉතින් මේ list එක අතරින් ඔයාලා enjoy කරපු movie එක comment කරන්න. වීඩියෝ එක කැමති නම් like කරන්න. so keep watching, keep supporting Cell Movie Center. ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. තවන් සුබ දවසක්.